අද අපි කතා කරමු විවාහ වෙලා ටික කලක් යද්දිම ඇයි අපිට විවාහ ජීවිතේ එපා වෙන්නේ සහ ඒ එපා වීම මගහැර ගන්න අපිට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ආයෙ බොහෝ වේවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සැනසුම YouTube channel එකත් එක්ක. අද දවසේත් මම ඇවිත් ඉන්නේ බොහොම සුවිශේෂී මාතෘකාවක් ඔයාලත් එක්ක කතා කරන්න. කතා කිරීමේ පහසුවට සහ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න මම මේ මාතෘකාව ප්‍රධාන කොටස් දෙකකට කඩා ගන්නවා. පළවෙනි කොටසෙන් මම කතා කරනවා විවාහ වෙලා ටික දවසක් යද්දිම ඇයි අපිට මේ විවාහ ජීවිතේ එපා වෙන්නේ? මොන වගේ හේතුද ඒකට බලපාන්නේ? දෙවෙනි කොටසෙන් කතා කරනවා විවාහ ජීවිතය සාර්ථක කරගන්න විශේෂයෙන්ම සාර්ථක සංනිවේදනයක් කරා අපි කොහොමද මේ විවාහ ජීවිතය සාර්ථක කරගන්නේ මොන වගේ ක්‍රමවේදද අපිට ඒකෙදි අනුගමනය කරන්න පුළුවන් කියලා. බහුතරයක් විවාහ ජීවිත ඇතුලේ විවාහ වෙලා වැඩි කලක් යන්න කලින්ම ඒක ඇතුලේ ඉන්න පාර්ට්නර්ස්ලට දැනෙන්න පටන් ගන්නවා. දැන් ඉස්සර වගේ නෙමෙයි එයාට මාව එච්චර දැනෙන්නේ නැහැ. වෙනද වගේ එයා මට දැන් ආදරය කරන්නේ නැහැ. මාව ආදරෙන් වැළඳගන්නේ නැහැ. ඔෆිස් එකට ගිහින් මට ආදරණීය මෙසේජ් එවන්නේ නැහැ. කතා කරන විදිය වුණත් වෙනස්. පුංචි දේවල් වලටත් ඉක්මනට රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි සෙක්ස් ලයිෆ් එක වුණත් දැන් සෑහෙන අපි දෙන්න අතර අඩුයි. මාව එයාගේ ජීවිතේ ප්‍රයොරිටි එකක් කියලා මට දැන් දැනෙන්නේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් රිලේෂන්ෂිප් එක ඉද්දී අපිට තියෙනවා ලොකු එක්සයිට්මන්ට් එකක් අපේ රිලේෂන්ෂිප් එක ගැන සහ අපේ අනාගතය ගැන. හැබැයි ඒ සම්බන්ධතාවය කල් යන්න මේ එක්සයිට්මන්ට් එක කියන එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට විවාහ වෙන මොහොත වෙනකොට ඒ එක්සයිට්මන්ට් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ වෙලා ටික දවසක් යද්දී ඒ එක්සයිට්මන්ට් එක නැති වෙලා යනවා. මේක එක කාරණාවක්. අනිත් කාරණාව තමයි අපේ විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ අපිට මූණ දෙන්න වෙන අවස්ථා සිද්ධිත් එක්ක අපේ ජීවිතේ උඩ යට කර වෙනවා. මම එහෙම ප්‍රධාන අවස්ථා තුනක් කියන්නම්කෝ. පළවෙනි එක තමයි දැන් අපි විවාහ වෙන්න කලින් අපේ විවාහ ජීවිතය මෙන්න මෙහෙම තමයි ගත කරන්නේ අනාගතේ මෙහෙම තමයි කියලා අපි ප්ලෑන් කරනවානේ. හැබැයි කසාද බැඳලා ආවට පස්සේ අපිට තේරෙනවා ඒ හිතපු විදිහට දේවල් වෙන්නේ නැහනේ. අපේ පාර්ට්නර් හිතපු විදිහ කෙනෙක් නෙමෙයිනේ. මෙහෙම අපිට දැනෙන්න පටන් ගන්නවා. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. හිතන්න කපල් එකක් ප්ලෑන් කරනවා විවාහ වෙලා එයාලගේ අම්මලත් එක්ක ඉඳලා ඊට පස්සේ වෙනම දෙන්නත් එක්ක එක තැනකට ගිහින් සෙටල් වෙනවා කියලා. හැබැයි විවාහ වෙලා ඇවිල්ලා සතියක් ඉන්නවා, මාසයක් ඉන්නවා, මාස දෙකක් ඉන්නවා. ගෙදරින් එළියට යන පාටක් නැහැ. මේක ගැන ඇහුවමත් වැඩිය තමන්ගේ පාර්ට්නර් මේකට රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. එක හේතු කියනවා. එතකොට ඒකත් එක්ක අපිට මාර ස්ට්‍රෙස් එකක් දැනෙනවා. ඇයි අපි බලාපොරොත්තු වෙච්ච විදියට නෙමෙයිනේ දේවල් වෙන්නේ. ඒක එකක්. අනිත් පැත්තට හිතන්නකෝ අපේ පාර්ට්නර් අපිට පොරොන්දු වෙනවා. අපි බැන්දට පස්සේ අරහෙ යමු, මෙහෙ යමු, මම ඔයාලට මෙහෙම උදව් කරනවා, මම ඔයා වෙනුවෙන් මේ වගේ දේවල් කරනවා. එහෙම ප්ලෑන්ස් ගොඩක් හදලා. එතකොට විවාහ වුණාට පස්සේ අපිට තේරෙනවා මේ කියපු දේවල් එකක්වත් මගේ පාර්ට්නර් කරන්නේ නැහනේ. අපේ විවාහ ජීවිතය ඇතුලේ කෝයේ කියන දේවල් මොකොත් වෙන්නේ නැහනේ. එතකොට ඒකත් එක්ක අපි පුදුම තරම් මානසිකව බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීමත් එක්ක කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට දේවල් යන්නේ නැහැ අපේ පාර්ට්නර් එහෙම නැහැ කියන එකත් එක්ක අර මම කලින් කියපු දේවල් වෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි අනිත් ප්‍රධාන දෙවෙනි කාරණාව තමයි අපේ පාර්ට්නර්ට වෙනදා තරම් ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකේ හිටපු කාලෙදී වගේ අපිට අවධානය දෙන්න අපිට කාලය දෙන්න අපිත් එක්ක ඉන්න තියෙන කාලය අඩුයි කියලා අපිට තේරෙනවා සහ ඒ අවධානය අපින් නැති වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා. විශේෂයෙන්ම ඔය සක්‍රියව සවන් දෙන්න අපිත් එක්ක දේවල් ෂෙයා කරන්න එයාට ටයිම් එකක් නැති වෙලා යනවා. එතකොට මේකත් අපි පුදුම තරම් මානසිකව වැටෙන්න අපිට අර වගේ දේවල් දැනෙන්න හේතුවක්. තුන්වෙනි කාරණාව තමයි මේ ඔක්කොටම එහා ගියපු අපි එච්චර හිතපු නැති බාහිර සාධක වගේක් තියෙනවා. මේවා ඇවිල්ලා අපේ ජීවිතේ අපිට පුදුම තරම් ආතතියක් දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න
අසනීප වෙන්න පුළුවන්. ඉඩකඩම් ප්‍රශ්න එන්න පුළුවන්. සල්ලි ප්‍රශ්න එන්න පුළුවන්. රැකියා ස්ථානයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් පවුල් දෙකක් එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ පවුල් වල වැඩිහිටියන්ගේ ලෙඩ රෝග වෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න වෙන්න පුළුවන්, මේ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ටික ආවට පස්සේ මොකද වෙන්නේ? අපි පුදුම ආතතියකින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර ලොකු වෙනසක් අපේ ජීවිතේ විවාහ වෙන්න කලින්. එතකොට අර එක්සයිට්මන්ට් එකක් නැති වෙලා ගිහලා මේ ප්‍රශ්න ගොඩකුත් ඇවිල්ලා ඉතින් දන්නේම නැතුව එකිනෙකාට මේ විවාහ ජීවිතේ ටික එපා වෙන්න පටන් ගන්නවා. හෝ මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මෙතන මොකද්ද අවුලක් තියෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් ඔය මම කියපු කාරණා සාමාන්‍යයෙන් ඕනම යුවලක් විවාහ වුණාට පස්සේ දෙන්නට මූණ දෙන්න වෙන අත්දැකීම්. හැබැයි කාලානුරූපීව, ඒ කියන්නේ කාලයත් එක්ක එයාලගේ ප්‍රශ්නවලට ඇඩ්‍රස් කරන විදිය, එයාලගේ ප්‍රශ්නත් එක්ක ගනුදෙනු කරන විදිහත් එක්ක තීරණය වෙනවා. එයාලගේ පෞල් ජීවිතේ ලස්සනට ගත කරනවද නැත්නම් පෞල් ජීවිතේ විනාශ කරගන්නවද? මොකද්ද වෙන්නේ කියලා එතනින් එහාට තමයි තීරණය වෙන්නේ. ওই ප්‍රශ්න ටිකත් එක්ක, ওই ස්ට්‍රගල් එකත් එක්ක. එතනදී අනිවාර්යයෙන්ම මේ ගැටලු වලින් එළියට එන්න හෝ මේ ගැටලු වල දිගින් දිගටම ඉන්න හේතු වෙන ප්‍රධානම සාධකයේ විදියට අපි හොයාගන්නවා sannivedanaya. එතකොට හොඳ යහපත් sannivedanayak කරගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න ලියාගෙන අපිට මෙතනින් එහාට යන්න පුළුවන්, සතුටින් ඉන්න ජීවිතය හරව ගන්න පුළුවන්. හැබැයි හොඳ sannivedanayak නැති වුණොත් අපේ ජීවිතේ එතනින් එහාට ලොකු ප්‍රශ්න ගොඩකට ගිහිල්ලා සමහර විට විකසාදයකින් උනත් කෙලවර වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් sannivedanaya කියන මාතෘකාව ආපු වෙලාවේ අපි කතා කරගමු විවාහ ජීවිතය අසාර්ථක වෙන්න අපි අතින් සිද්ධ වෙන ප්‍රධාන sannivedana දුර්වලතා එහෙම නැත්නම් ගැටලු මොනවාද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ sannivedanaya කියලා ගත්තම වාචික අවාචික කියලා දෙකක් තියෙනවා. එතකොට මම අද දවසේ ඔයාලට වාචික සහ අවාචික කියන මේ කොටස් දෙකෙන්ම අපේ අතින් වෙන්න පුළුවන් අඩුපාඩු ගැටලු ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටසෙන් කොහොමද අපි ඒවා මග අරගෙන සාර්ථක විදිහට ජීවත් වෙන්නේ කියලා. මුලින්ම මම කියන්නම් වාචික sannivedanaයේදී අපි අතින් වෙන දුර්වලතා තුනක් ගැන. පළවෙනි එක තමයි අපි පාවිච්චි කරන වචන සහ ටෝන් එක ගැන අපි එච්චර තැකීමක් කරන්නේ නැති එක. හැබැයි හිතන්නකෝ රිලේෂන්ෂිප් එකක් පටන් ගත්ත මුල් කාලේ එහෙම අපි වෙන ආදරෙන් කතා කරන්නේ අර හුරතලේට වචනත් අපි වෙන වෙනම පාවිච්චි කරනවා, යොදා ගන්නවා, ආමන්ත්‍රණය කරන්න පවා. එහෙම ඉඳලා අර විවාහයකට ආවට පස්සේ අපිට තියෙනනේ කොහොමත් මගේ කියන හැඟීම. ඒකත් එක්ක සමහර වෙලාවට කවදාවත් නැති විදිහට බනින්න පුළුවන්. සමහර කුණුහරුප බව පාවිච්චි කරනවා. හරි කැත වචන පාවිච්චි කරනවා, රළු වචන පාවිච්චි කරනවා. සමහරලාට අර ටිකක් උස් ටෝන් එකක් හයියෙන් කතා කරනවා, හයියෙන් දේවල් කියනවා. ඉතින් ඒකත් එක්ක එහා පැත්තේ කෙනාට පොඩි අප්‍රසාදයක්, අකමැත්තක්, ඒ කියන්නේ ඕන කෙනෙක් කැමතිනේ ආදරෙන් කතා කරනවට හොඳින් කතා කරලා ඒකත් එක්ක අකමැත්තක්, එපා වීමක්, කලකිරීමක් එන්න පුළුවන්. ඉතින් ඒක අපි කරන පළවෙනිම වැරද්ද. sannivedana දුර්වලතාවයක් අපේ අතින් සිද්ධ වෙන. ඉච්චර හිතන්නේ නැතුව අපි මේ වචන, ටෝන් ඒවා පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි අපිට මොනවා හරි දෙයක් කියන්න ඕනේ නම්, අපේ අවශ්‍යතාවයක් කියන්න ඕනේ නම්, අපිට අපේ ඉමෝෂන් එකක් කියන්න ඕනේ නම් ඒක කෙලින් කියන්නේ නැතුව එක්ක බැනුමක් එහෙම එක්ක නැත්නම් හින්ට් එකක් විදිහට අපි කියනවා ගොඩක් වෙලාවට. ඒක නිසා වෙන්නේ අපි අතර ආගියුමන්ට්ස්, එහෙම නැත්නම් බහිම්බස් වීම, හිත රිදවා ගැනීම මේවා තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. මම උදාහරණයක් කියන්නකෝ ඒක හොඳට පැහැදිලි කරගන්න. හිතන්න වයිෆ් කෙනෙක් ඉන්නවා. එයා දවසේම වැඩ කරලා හවසත් අවශ්‍ය වැඩ ටික ඔක්කොම ඉවර කරලා ගේත් මොබ් කරලා මේක ඉවර කරනවා කියලා හිතාගෙන මොබ් එක අරන් එනකොට එයා දකිනවා හස්බන්ඩ් සෝෆා එකේ ඉඳන් ලැප් එක හරි ෆෝන් එක හරි අතේ තියාගෙන එයා ඒකේ වැඩක් කියලා. එකපාරට මෙයාට එනවා ඔළුවට අදහසක් මම දවසම තනියම වැඩ ටික කරා මෙයා චුට්ටක්වත් ඒක ගැන ඇහුවෙත් නෑ, බැලුවෙත් නෑ, කියා කරන්නෙත් නෑ. මෙයාට නම් මොකද මෙයා ඉතින් හොඳට ෆෝන් එකේ ලැප් එකේ ඉඳගෙන වැඩ කරගෙන ඉන්නවා. මං ඉපැයි මේ ඔක්කොම කරන්න කියලා එහෙම දැනෙනවා. ටිකක් වෙලා ඉන්නකොට තේරෙනවා නිකන් මෙයාට පේනවා නිකන් අසල් ෆෝන් එක හෝ ලැප් එකත් එක්ක චුට්ටක් හිනාත් වෙනවා වගේ. කියන්නේ ඒ තියෙන දේවල් තුට තවත් මෙයාගේ ආවේගය වැඩි වෙනවා. ඒකත් එක්ක මෙයා එකපාරට කියන්න පුළුවන් මෙහෙම මිනිස්සෙක් නම් පොල් පිටකින් උනත් කපා ගන්න පුළුවන්. ඒ වුණාට බලන්න ඕනේ කොහේ හරි ගියාට පස්සේ මේ තරම් හොඳ මිනිස්සෙක් නෑ. ඒ ගෙදර ඔක්කොම වැඩ කරන්න දඟලනවා. හැබැයි තමන්ගේ ගෙදර කිසි දෙයක් කරන්නේ මම මෙතන වැඩකාරියෙක් වගේ ඔක්කොම දේවල් කරන්න ඕනේ කියලා අපි බැනගෙන යනවා හින් ගහන ගමන්. හැබැයි ඇත්තටම මෙයාට කියන්න ඕනේ මොකද්ද?
අනේ මට හරි මහන්සි උදේ ඉඳන් මම වැඩ කරපු හින්දා ඔයාලට පුළුවන් ද මට චුට්ටක් උදව් කරන්න. එහෙම නැත්නම් මට දුකයි ඔයා මං මේ වැඩ කරද්දී ඒක ගැන නිකන් ඔයාලට පේන්නේවත් නැහැනේ. නිකන් මං හරි ඉන්විසිබල් වගේනේ මේ ගෙදර මං තනියම වැඩ කරනවා. ඒ වගේ යාට තියෙන වේදනාවක් යාට කියා ගන්න ඕනේ. හැබැයි ඒ කියපු විදිහ නිසා වෙන්නේ දෙන්න අතර ලොකු ගැටුමක් ඇති වෙලා සමහරලාට ලොකු ප්‍රශ්නකින් ගහගෙන මරාගෙන සමහරලාට ඒ පටන් ගත්ත ඒ ආගියුමන්ට් එක ඉවර වෙන්න පුළුවන්. මේක අපි අතින් වෙන දෙවැනි වැරද්ද. තුන්වෙනි වැරද්ද තමයි මොන හරි ප්‍රශ්නයක් වුණාම අපි පුරුදු වෙලා ඉන්නවා ඒක ජෙනරලයිස් කරන්න. ජෙනරලයිස් කරනවා කියන්නේ මොකද්ද? මම උදාහරණයක් කියන්නම් හොඳට තේරෙන්න. අපි කියනවා "ඔව් ඉතින් ඔයා කවදාවත් මගේ අවශ්‍යතාව හොයලා බැලුවේ නෑනේ. ඔයාට කවදාවත් මාව වැදගත්ුනේ නෑනේ. ඔයාට හැමතිස්සෙම ඕනේ ඔයාගේ යාළුවොත් එක්ක ඉන්න. ඔයාට හරි කැමැත්තක් තියෙනවනේ ඔයාගේ යාළුවෝ ඉස්සර මාව ලැජ්ජ කරන්න. හැමදාම ඔයා ඒකනේ කරේ. ඔයා කවද්ද මං ගැන හිතුවේ? ඔයාට නෑදෑයෝ තරම් වෙන කවුරුත් නෑනේ මේ ලෝකේ. ඔයා හැමතිස්සෙම ඔයාගේ නෑයෝ ගැන විතරයි හිතුවේ. ඒකට දැන් මෙහෙම හැමතිස්සෙම ඔයා හැම වෙලාවෙම කී අපි දැන් කියනවනේ. දැන් ඔහොම කියන කෙනකින් අපි අහනවා ඇත්තටම ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි ඔයා ගැන හිතන්නේම නැද්ද? ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැද්ද? එතකොට කියනවා නෑ කරනවා. ඊයේ පෙරේදත් එහෙම දෙයක් වුණා. මේ කරන්නේ නැත්තේ නෑ කරනවා. ඒ වුණාට මට මේ තරහයි යන්නේ. මෙයාට මේක තේරෙන්න ඕනේ හින්දා තමයි මම මෙහෙම කියන්නේ. නැත්තම් ඉතින් කරනවා කරන්නේ නැත්තේත් නෑ. එහෙම කිව්වොත් වැරදි. මට මේ මගේ හිතේ තියෙන ආවේගේ මට යාට පෙන්වන්න ඕනේ. යා කරපු වැරද්ද ලොකුකම පෙන්වන්න තමයි මම මෙහෙම කියන්නේ කියලා. හැබැයි ඒකෙන් වෙන්නේ මොකද්ද? එහා පැත්තේ කෙනාට එනවා ලොකු නිකන් කලකිරීමක් තරහක්. කියන්නේ කොච්චර කරත් ඔච්චරයි වගේ. දැන් මම 100ක් ಜಾති කරලා එකක් වරදිද්දි කිව්වොත් එහෙම ඔයා 100 වතාව මේක කරේ නැහැ කියලා අපිට ලොකු වේදනාවක් තරහක් එනවනේ. එතකොට ඒක අපි කරන ලොකු වැරද්දක්. ප්‍රශ්නයක් වුණොත් ඒ වෙලාවේ අනේ ඔයා මේ වෙලාවේ මේ කරපු දේ නිසා මට මෙහෙම දැනෙනවා හරි මොනවා හරි ඒක පැහැදිලිව කියනවා මිසක් ඒක ජෙනරලයිස් කරන්නේ යෑම හරහා ගොඩක් අපි හිතන්නේ නැති විදිහේ ප්‍රශ්න වලට කපල්ස් මුහුණ දෙනවා. ඉතින් ওই තුන තමයි ප්‍රධාන වශයෙන් වාචිකව ඔයා කරන සංවේදනය කරන දුර්වලතා නැත්නම් අපි හිතමුකෝ වැරදි ටිකක් කියලා. ඊට පස්සේ ඊළඟට මම කතා කරනවා අවාචික සංවේදනය සහ ඒකේදී ඔයාගෙන් වෙන දුර්වලතා ඔයාගේ අතින් සිද්ධ වෙන වැරදි කීපයක් ගැන. පළවෙනි එක තමයි ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක. ඔයා හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඔයා ඒක ගැන කියා කරන්නේ. උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ පාර්ට්නර් ඔයාගේ ගාවට දුවගෙන එනවා. ඔයා වැඩ ඇරලා එනකොටම ඔයා ගාවට එනවා මොකක් හරි එයාගේ අද දවසේ වෙච්ච විශේෂ සිද්ධියක් හරි මොකක් හරි ජෝක් එකක් හරි මොනවා හරි ඔයාට කියන්න බලාගෙන එයා දුවගෙන එනවා. හැබැයි ඔයා එයාට කිසිම විදිහක ඇහුම්කන් දීමක් කරන්නේ නැත්තම් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් අපි මොනවා හරි දෙයක් කියද්දී එහා පැත්තේ කෙනාගේ මූණේ වෙන වෙනස්කම් එක අපිට තේරෙනවානේ. එයා ඒක අහගෙන ඉන්නවද? එයා ඒකට ඉන්ට්‍රෙස්ට්ද? නැත්තම් එයා ඒක කියා කරන්නේ නැද්ද? එයා ඩෝන්ට් කියලාද අපිට තේරෙනවා හොඳට. එතකොට ওই බොඩි ලැන්ග්වේජ් එක නිසා අපේ ආදරණීයන් අපිත් එක්ක කතා කරද්දී දේවල් බෙදාගනිද්දී අපි ඒවට හරියට ප්‍රතිචාර නොදක්වීම හින්දා ඒ අය ගොඩක් දුක් වෙනවා. පුදුම විදිහට පීඩාවටපත් වෙනවා. ඕකෙන් වෙන්න පුළුවන් එක දෙයක් තමයි අපේ ආදරණීයන් අපේ හස්බන්ඩ් වයිෆ් අපෙන් ටික ටික ඈතට යන්න පුළුවන්. මොකද එයාට හිතෙනවා මම මෙයාත් එක්ක කතා කරන එක මෙයාට වදයක්. මෙයා මහන්සි වෙලානේ ඉන්නේ. එතකොට මම මේ කතා කරන එක මම මෙයාත් එක්ක මේ දේවල් ෂෙයා කරන එක එයාට එච්චර හරියන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. ඒ නිසා මම ආයි මේවා මෙයාට කියන්න ඕනේ. ආයි මම මේවා මෙයාත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතන්න පුළුවන්. ටිකක් නිවිච්ච කෙනෙක් නා. එහෙම හිතලා ඔයාගෙන් ටික ටික එයා ඈත් වෙන්න පුළුවන්. එයා වෙන අයත් එක්ක එයාගේ දේවල් ෂෙයා කරන්න පටන් ගන්න පුළුවන්. අනිත් පැත්තට හිතන්නකො ටිකක් සැරයි නම් ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන් දේ තමයි මේ දේවල් ගැන එයා රණ්ඩු කරන්න පටන් ගන්න පුළුවන්. ඇයි ඔයා මෙහෙම කරන්නේ? මොකද්ද මේකට හේතුව කියලා ඒකත් එක්ක ලොකු ආගියුමන්ට්ස් වලට පවා යන්න පුළුවන්. එතකොට අපේ හරි නිවැරදිව අපි බොඩි ලැන්ග්වේජ් එක පාවිච්චි නොකිරීම නිසා අපි අපේ පෞල් ජීවිතය ඇතුලේ සෑහෙන ප්‍රශ්න දා ගන්නවා. දෙවෙනි එක තමයි කතා නොකර ඉන්න එක. ප්‍රශ්නයක් වුණාට පස්සේ සයිලන්ට් ට්‍රීට්මන්ට් කියලා කියන්නේ කතා නොකර ඉන්නවා අනිත් කෙනාට පනිෂ්මන්ට් එකක් විදියට. හැබැයි ඒකෙන් කොයි වෙලාවකවත් යහපතක් නම් වෙන්නේ නැහැ අයහපතක් නිසා. මොකද හිත ඇතුලේ ප්‍රශ්න බුරුබුරා නැගෙනවා. ඒවා හරියට අපි කතා කරලා විසඳගත්තේ නැත්නම් එක එක්කෙනා තම තමන්ට හිතන විදියට ඒ දේවල් ඉන්ටර්ප්‍රිට් කරගන්න. ඉතින් ඒකෙන් ප්‍රශ්න වැඩි වෙනවා මිසක් ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. මේක දෙවෙනි වැරද්ද. තුන්වෙනි වැරද්ද තමයි අපි කියන දේ සහ කරන දේ එක්කෙනෙකුට වෙනස් වීම. අපි කියන්නේ අර පටහැලී කියලා කියන දේ නෙමෙයි කරන්නේ. එතකොට ඔකට එක් උදාහරණයක් මම කියන්නම්. දැන් අපේ පාර්ට්නර් අපිට කියනවා මම ඔයාට හරි ආදරේ.
මම ඔයා ගැන හරියට හිතනවා. හැබැයි ආදරෙන් වැළඳගන්නේ නැත්තම්, අතක් ආදරෙන් අල්ලන්නේ නැත්තම් හිතන්නකෝ ඔයා කෑවද බීවද කියලාවත් හොයලා බලන්නේ නැත්තම් ඔයාව ජීවිතේ ප්‍රයොරිටි එකක් විදිහට එයා සලකන්නේ නැත්තම් ඇත්තටම හිතන්නකෝ කෙනෙක්ට එහෙම දැනෙන්නේ නැත්තම් මාව එයාට වටින්නේ නැහැ කියලා එයා කොච්චර දහතේ කිව්වත් මම ඔයාට ආදරේ කියලා අපි දන්නවා අනේ ඔය කිව්වට මම දන්නේ දුවා කොයිද මට ආදරේ කියලා අපිට ෆීල් වෙනවා. ඒක එක එකක්. අනිත් එක තමයි සමහර වෙලාවට අපි කියනවානේ ඔයාගේ ඕන දෙයකට මම ඉන්නවා. ඔයා වෙනුවෙන් මම ඕන දෙයක් කරන්නම් එහෙම කියනවානේ. හැබැයි හිතන්නකෝ අපි දුකින් ඉන්නවා. අපි දුකින් වේදනාවෙන් කලකිරීමෙන් ප්‍රශ්නක ඉන්න වෙලාවක අපි එයාට පේන්නේ නැත්තම් එයාට අපේ දුක ගැන කිසිම හැඟීමක් නැත්තම් ඒක ගැන අහන්නේවත් නැත්තම් අපිට හිතෙනවා මේ මනුස්සයා මාව කෙයා කරන්නේ. අසනීපයක් හැදලා ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවේදී අපිව බෙහෙත් ටිකක් ගත්තද බෙහෙත් ගන්න යමුද? අයියෝ අමාරුයිද? වඩ දැන් කොහොමද? මෙහෙම අහන්න නැත්තම් අපිට තේරෙනවා මෙයා මාව කෙයා කරන්නේ කියලා. ඉතින් එතකොට අපි කොච්චර වචනෙන් කියන උත්සාහ කරත් මම ඔයාට පුදුම තරම් කෙයා කරනවා මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා හෘද සාක්ෂියට ඒ කියන්නේ අනිත් මිනිස්යාගෙන් අහද්දී යා කියන දේ දානේ මට නම් හිතනවා එහෙම නැහැ කියලා. මොකද එයා මෙහෙම කරනවානේ කියලා. එතකොට අපි කියන්න දේ කොහොම වුණත් අපි කරන දේෙන් අපිට තේරෙනවා අපේ පාර්ට්නර්ට තේරෙනවා එයා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියලා. එතකොට මේ කියන දේයි කරන දේයි අතර මේ තියෙන පරස්පර විරෝධීභාවය කියන එක හින්දා පෞල් ජීවිතය ඇතුලේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය 6 තමයි ප්‍රධාන වශයෙන්ම මට අද දවසේ ඔයාලට කියන්න ඕනේ වෙච්ච ඔයාලා අතින් එන sannivedana ගැටලු ටික. දැන් ඕවා ගත්තොත් ගොඩක් වෙලාවට ඔයාලා බහුතරයක් අතින් මේක වෙනවා වෙන්න පුළුවන් නේ. හැබැයි ඔයාට ඒක හදාගන්න ඕනේ නම් ඔයාට ඔයාගේ පෞල් ජීවිතය ලස්සනට ගත කරන්න ඕනේ නම් ඔන්න ඊළඟ කොටසෙන් මම කතා කරන්නේ මොන වගේ දේවල්ද අපිට අපේ පෞල් ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා. එතකොට මම කිව්වේ අර මගේ දෙවෙනි කොටස මේ ඔයාට තේරුම් ගන්න පහසුවට මම වෙන් කරද්දී ගත්ත දෙවෙනි කොටසේ තියෙන කාරණාව තමයි මම මේ දැන් පැහැදිලි කරන්න යන්නේ. ඒ තමයි සාර්ථක විවාහ ජීවිතයක් සඳහා මොන වගේ sannivedana ක්‍රමද අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න මම ඔයාලත් එක්ක ටිප්ස් ටිකක් එහෙනම් බෙදා ගන්නවා. පළවෙනි ටිප් එක තමයි ඔයාගේ පාර්ට්නර්ට බොහොම සක්‍රීයව සමන් දෙන එක සහ එයාට අවශ්‍ය අවධානය නොඅඩුව ලබා දෙන එක. එතකොට මම මේකට උදාහරණයක් කියන්නම්. ඔයාලට මතක නම් කලින් එකේ මම කිව්වේ අපේ පාර්ට්නර් අපිට මොනවා හරි දෙයක් කියන්න, ජොක් එකක් හරි, එක්සයිට්මන්ට් නිවුස් එකක් හරි මොනවා හරි දෙයක් අපිත් එක්ක ෂෙයා කරන්න අපි ගාවට දුවගෙන එද්දී එහෙම නැත්නම් අපිත් එක්ක ඒක බෙදා ගන්න බලාගෙන ඉද්දී අපි යාළ වෙනුවෙන් අපේ කාලය වැය කරොත් පුංචි වෙලාවක් හරි යාළ වෙනුවෙන් වැය කරොත් එයාව ළඟට අරගෙන ආදරෙන් ඔළුව අත ගාලා එහෙම නැත්නම් අත ගාන ගමන් තුරුල් කරගෙන කියන ගමන් ගැළපෙන විදිහට අර තමන්ගේ මූණ ඒක ඔටෝමැටිකලි හැදෙනවානේ අපි කෙනෙකුට ඇත්තටම හොඳට සවන් දෙද්දි. එතකොට එහෙම අහගෙන ඉද්දී මේ පාර්ට්නර්ට තේරෙනවා අනේ මෙයා මාව අහගෙන ඉන්නවානේ අනේ මෙයාට මං කියන එක තේරෙනවානේ. එයා හරි සතුට වෙනවා. දැන් මේකෙදි මම කියන්නේ නෑ ඔයාගේ පාර්ට්නර් දවසම ඔයත් එක්ක කතා කර ඉන්න ඕනේ යාට දවසම වෙන් කරන්න ඕනේ කියලා නෙමෙයි. හැබැයි අර එයා කතා කරන්න එන වෙලාවේදී ඒක රිජෙක්ට් කරනවට වඩා විනාඩි 5ක් 10ක් ඔයාට වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන්. අනේ මට පොඩි වැඩක් තියෙනවා. අපි ඊටු ටික පස්සේ කතා කරමුද? ඊටු ටික හෙට කතා කරමුද? ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර රිජෙක්ෂන් එක වෙනුවට ඔයා යාට ඔයාගේ අවධානය කාලය දෙනවා කියන එක දැනෙන්න අරින එක තමයි පළවෙනි ටිප් එක වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක වෙන්නේ අර මම කලින් කිව්වේ අපිට මොනවා හරි හිතේ තියෙන දෙයක් කියන්න ඕනි වුණාම අපේ ඉමෝෂන් එකක් පිට කරගන්න ඕනි වුණාම අපි බනිනවා හින්ට් ගන්නවා කියලා. ඒකට මම මේ කියන්නේ ඒකේ අනිත් පැත්ත අපි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ජෙනුවින්ලි ඔයාට දැනෙන දේ ඔයාට අවශ්‍ය දේ ඒක අපි කියන්න පුරුදු වෙන්න ඕනේ. උදාහරණයක් විදියට මට දුකයි ඔයා මාව කෙයා කරන්නේ නැතුව ඉන්නකොට. මං ආසයි ඔයා මාව ආදරෙන් තුරුල් කරගෙන මට ආදරේ කියනවා නම් ඉස්සර වගේ ඔෆිස් එකට ගිහින් මට මෙසේජ් එකක් දානවා නම් ඔයා දන්නේ මං කොච්චර ඒකට සතුට වෙනවද කියලා. ඔයා වේලාසනින් ගෙදර එනවා කියද්දි මං පුදුම තරම් ඒකට ආස වෙනවා. මං ඔයා ඉන්නේ කොයි වෙලාවෙද කියලා ඉඟිලි ගණගෙන බලන් ඉන්නවා. ඒ නිසානේ පුළුවන් නම් වේලාසනින් ගෙදර එන්න මං ආසයි ඒකට. ඊට පස්සේ මං කරන දේවල් ඔයා අගේ කරන්නේ නැතිකොට මට දුකයි. සමහර වෙලාවට මට තරහයි. පිළිලිම්ම කියනවා. මට මාර දුකයි ඔයා වෙනද වගේ මට කිසිම ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ මාව ඔයාට වැදගත් නැහැ කියලා මට දැනෙද්දි මට ඒක දරා ගන්න බෑ. එතකොට ඕවා කෙලින්ම අපි කියද්දී හැපැත්තේ කෙනාත් එක්ක
එයා අහනවා කොයි වෙලාවෙද ඔයාට එහෙම දැනුනේ? මම මොනවා කරද්දිද ඔයාට එහෙම දැනුනේ? එතකොට එයාගෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් එයා ඒක හදා ගන්නවා. එයා සමහරට ඔයාලට සෝරි කියන්න පුළුවන්. ඉතින් අර බැනලා ඉන්ට් ගහලා ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණාට අපි ඩිරෙක්ට්ලි අපිට අවශ්‍ය දේ කිව්වොත් එතන හදාගන්න දෙයක් තියෙනවා නම් ඔයාගේ පාර්ට්නර් එක හදා ගන්නවා සහ එයාට මොනවා හරි එක්ස්ප්ලනේෂන් එකක් තියෙනවා නම් එයා ඒක ගැන කතා කරයි. මේක අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් ඒක දෙවෙනි ටිප් එක. තුන්වෙනි එක තමයි කවදාවත් දවසේ නිදාගන්න යන්න එපා. ඔයාගේ පාර්ට්නර්ත් එක්ක එයාගේ දවස ගත වුණේ කොහොමද කියලා අහන්නේ නැතුව. අනිවාර්යෙන්ම උදේ ඉඳන් ඔයා මොනවද කරේ මොනවද උනේ කියලා දෙන්නම කතා කරගන්න ඕනේ. ඒකට ඇඳට ගිහිල්ලා ලයිට් එක නිවලා හරි කමක් නැහැ. මේක කතා නොකර නම් නිදාගන්න එපා. මේක ඇත්තටම අර නිකන් ගෝල්ඩන් රූල් එකක් වගේ. මෙහෙම කරොත් ඔයාට පුළුවන් ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ගොඩක් සතුටින් ඉන්න. මොකද ඔයා නොහිතුවට ඒ කමියුනිකේෂන් එක ඇතුලේ හරි තෘප්තියක් දෙන්නම ලබනවා. සමහරවිට ඔයාගේ ස්ට්‍රෙස් එක ඔයාගේ පාර්ට්නර්ගේ ස්ට්‍රෙස් එක පිට වෙන්නේ ඔන්න ඔතෙන්දී. ඒක කියලා එයා ඉවර කරගන්න. හතරවෙනි එක තමයි අඩුම සරමේ සති දෙකකට පාරක්. සතියකට පාරක් නම් වඩා හොඳයි. ඔයාගේ පාර්ට්නර් එක්ක හොඳ ඩිස්කෂන් එකක් ගන්න. ඒතකොට මේ ඩිස්කෂන් එක ඇතුලේ අපි කතා කරන්නේ තමන්ගෙන් වෙච්ච අඩුපාඩු, තමන්ගේ පාර්ට්නර්ගෙන් වෙච්ච අඩුපාඩු විදිහට ඔයා දකින දේවල්, තමන් හදාගන්න හිතන දේවල්, ඔයාගේ පාර්ට්නර්ගෙන් ඔයා හදාගන්නවා නම් හොඳයි කියලා හිතන දේවල්, අනාගතය ගැන ඔයාට තියෙන ප්ලෑන්ස්, ඔයාගේ ජොබ් වල මොන හරි වෙනස්කම් වෙන්න තියෙනවා නම් ඒ දේවල් ගැන, අනාගතයේ වෙනුවෙන් ඔයාට අලුත් අදහස් තියෙනවා නම් ඒ දේවල් ගැන ඔයාගේ පාර්ට්නර් කොහොමද හිතන්නේ? එයාගේ මොන වගේ ඉන්පුට් එකක්ද ඒවට තියෙන්නේ? ඒ වගේ අර දෙන්නත් එක්ක එකතු වෙලා. එතකොට මේ අවස්ථාව තමයි අපි පාවිච්චි කරන්නේ ජීවිතේ එක එක ලොකු ලොකු තීරණ වලට යන්න. ඒ කියන්නේ මේ ඩිස්කෂන් එකෙන් අපි මේ දේවල් ගැන කතා කරලා අපි යම්කිසි ඩිසිෂන් එකකට එනවා. එතකොට කවදාවත් දෙන්නෙක් එකට එකතු වෙලා ගත කරන පෞල් ජීවිතයක් ඇතුලේ තව එක්කෙනෙක් නොදැන අනිත් කෙනා මොන හරි ලොකු ඩිසිෂන් එකක් ගත්තොත් එයාලගේ ලයිෆ් එකේ ඒකත් එක්ක අනිත් කෙනාට ලොකු දුකක් කලකිරීමක් එනවා. ඉතින් මේ වගේ සති දෙකකට පාරක් සතියකට පාරක් හොඳ ඩිස්කෂන් එකක් ගියොත් ඔයාලට පුළුවන් හැමතිස්සෙම ඒ ජීවිතයේ එන ගැටලු ප්‍රශ්නත් එක්ක කොහොමද අපි මූව් වෙන්න ඕනේ මොනවද අපි කරන්න ඕනේ කියලා දෙන්නගෙම අදහස් අරගෙන හොඳ බොහොම සාර්ථක විදිහට තමන්ගේ ජීවිතේ පෞල් ජීවිතේ ප්ලෑන් කරන්න. ඊළඟට පස්වෙනි එක තමයි මම ඔයාලට කලින්ම කිව්වේ අපේ පාර්ට්නර්ට සහ අපිට අර දැනෙන මෙයා වෙනස් වෙලා අනේ මේ ඉස්සර වගේ නෙමෙයි රිලේෂන්ෂිප් එක කාලේ හිටපු කෙනා නෙමෙයි දැන් කියලා ෆීල් වෙන එක හේතුවක් කියවනේ මම එක්සයිට්මන්ට් එක අඩු වෙලා නැති වෙන එක කියලා. එතකොට කවුරු හරි කෙනෙකුට මේ එක්සයිට්මන්ට් එක තමන්ගේ විවාහ ජීවිතය ඇතුලේ යම් තාක් දුරකට හෝ රඳව ගන්න ඕනේ නම් ඒකේ රහස තමයි ඒකාකාරී භවෙන් මිදලා හැමතිස්සෙම විවාහ ජීවිතය ඇතුලේ වෙනස්කම්, ඒ කියන්නේ විවිධාකාරයේ අත්දැකීම් ලබා ගන්න එක. දෙන්නත් එක්ක එකතු වෙලා. උදාහරණයක් විදිහට රෑ කෑමකට එළියට යන එක, ෆිල්ම් එකක් බලන්න යන එක. ඒතකොට දැන් මම මේ කියන්නේ සල්ලි වෙදම් කරලා එළියට යන්න ඕනේ නෙමෙයි. සල්ලි වෙදම් නොකර ගෙදර ඉඳන් දෙන්නට පුළුවන් සතියේට එක දවසක් මූවි එකක්, ෆිල්ම් එකක් බලන්න. සතියේට එක දවසක් දෙන්නත් එක්කම එකතු වෙලා හොඳ මොනවා හරි කෑම එකක් හදලා දෙන්නත් එක්කම hina වෙවි කතා කර කර ඕනනම් ඉටිපන්දම් ටිකක් පත්තු කරගෙන ලස්සනට කන්න පුළුවන්. බෝඩ් ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. හරි මෙතන අපිට අවශ්‍ය දේ තමයි අර ඒකාකාරී ඔහේ ගෙවන ජීවිතේ වෙනුවට තමන්ගේ පාර්ට්නර්ත් එක්ක එක්සයිට් වෙන එක අලුත් දේවල් try කරලා බලන එක. සමහර වෙලාවට මෙතෙන්දී ඔයාට මොන හරි සෙක්ස් ලයිෆ් එක ගැන ෆැන්ටසිස් තියෙනවා නම් නැත්නම් ඔයා කරන්න ආස දේවල් තියෙනවා නම් ඔයාට මේ දේවල් උනත් try කරන්න පුළුවන්. ඒ විවිධත්වය ඇතුලේ ඔයගොල්ලන්ට හැමතිස්සෙම අර ඔයාලගේ ආදරය, ඔයාලගේ විවාහ ජීවිතේ මැරෙන්න දෙන්නේ නැතුව හරි අපි කියන්නේ අර ජීවමානව තියාගන්න පුළුවන් කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම මේක බොහොම වැදගත් ටිප් එකක්. ඒකාකාරී භාවය නැති කරගෙන හැමතිස්සෙම විවිධත්වයක් ඔයාලගේ පෞල් ජීවිතය ඇතුලේ ඇති කරගන්න එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඒ දේවල් කතා බහ කරලා අවශ්‍ය විදිහට arrange කරගන්න එක. ඊළඟට 6 වෙනි එක තමයි මේක හරි sensitive කාරණාවක්. ඔයාගේ පාර්ට්නර්ව අගය කරන එක. ඔයාගේ පාර්ට්නර්ට ස්තුති කරන එක. මොකද අපි දන්නවා අපි හැමෝම ආසයි අපිව කවුරු හරි කෙනෙක් අගය කරනවා නම් අපි කරපු දේ කෙනෙකුට නෝටිස් වෙනවා නම් අපි ආසයිනේ. ඒ වගේ තමයි අනිත් කෙනත් ආසයි. එතකොට ඔයාගේ හස්බන්ඩ් වයිෆ් ඔයා අගය කරන්නේ නැත්නම්, එයා කරන දේවල් වලට ස්තුතියි කියන්නේ නැත්නම්, ඊට පස්සේ එයාගේ දක්ෂතාවයන් ඔයා අගය කරලා එයා කොච්චර වටින කෙනෙක්ද කියලා එයාට කියන්නේ නැත්නම් වෙන කවුද ඕක කරන්නේ? සමහරවිට වෙන කෙනෙක් කරොත් ඔයාගේ පාර්ට්නර් තදනීම ඒ කෙනා වෙත ලං වෙන්න පුළුවන්. මොකද අපි ආසයි මේ දේවල් වලට.
තව අපි කරන වැරද්දක් තමයි තමන්ගේ යාළුවෝ ඉස්සරහා, තමන්ගේ පවුලේ අය ඉස්සරහා තමන්ගේ පාර්ට්නර්ව පහත් කරලා කතා කරනවා. තමන්ගේ පාර්ට්නර්ට නිකන් විහිළු කරනවා, ලැජ්ජාවටපත් කරනවා, එයාගේ නුගුණ කියනවා. මේක කවදාවත් අපි නොකළ යුතු දෙයක්. එතකොට අපි මතක තියාගන්න ඕනේ අපේ පාර්ට්නර්ගේ ගෞරවය කියන එක අපි ආරක්ෂා කරන්න ඕනේ. කීයටවත් කිසිම විදිහකට එයා නැති තැන එයාගේ වැරදි කියන්නේ නැහැ. එයාව විවේචනය කරන්නේ නැහැ. එයාව පහත් කොට සලකන්නේ නැහැ. හැමතිස්සෙම එයාට අවශ්‍ය ගෞරවය දෙනවා. එයාගෙන් අඩුපාඩුවක් වෙනවා නම් එයාත් එක්ක කතා කරලා ඒක හදාගන්න එයාට උදව් කරනවා මිසක් හැමතිස්සෙම අකේ කරන්න, ආදරය කරන්න, ගෞරව කරන්න, ස්තුතිවන්ත වෙන්න මේකෙන් ඔයා දන්නේම නැතුව ඔයාගේ පෞල් ජීවිතේ හරි ලස්සන වෙනවා. මේ වගේ පෞලක් ඇතුලේ හැදෙන දරුවෝ පවා පුදුම තරම් හොඳ දරුවෝ බවට පත් වෙනවා. හිතන්නකෝ දෙමව්පියෝ දෙන්න මේ විදිහට නම් තමන්ගේ අම්මගේ හොඳ තාත්තා නිතරම කියනවා නම් අම්මට පුදුම තරම් ගෞරව කරනවා නම් තාත්තට ගෞරව කරනවා නම් ළමයා ඉතින් මේක පුරුදු වෙනවා. ඉතින් ඒක හරි හොඳ ගුණාංගයක් සහ අවසාන එක තමයි දැන් මේ කලින් කියපු ඔක්කොම දේවල් වල මම කියන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා මෙහෙම කරන්න. මෙතනදී මම කියන ටිප් එක තමයි විවාහ ජීවිතයක් ඇතුලේ හස්බන්ඩ් වයිෆ්ට වෙන් වෙච්ච පර්සනල් ස්පේස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දවසේ යම්කිසි වෙලාවක් හස්බන්ඩ් හරි වයිෆ් හරි එයා තනියම කරන්න ආස දේවල් තියෙනවා නම් ඒවා කරන්න යට ටයිම් එකක් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ජිම් එකකට යන එකක්, ෆෝන් එකේ ඩ්‍රාමා එකක් බලන එකක්, නිවුස් ටිකක් බලන එකක්, ගේම් එකක් ගහන එකක්, යාළුවොත් එක්ක එළියට යන එකක් වෙන්න පුළුවන්. මේ දේවල් වලට අපි යම්කිසි ඉඩක් දෙන්න ඕනේ. හැම තිස්සෙම මාත් එක්ක කියලා එහෙම ඉර කරගෙන ඉන්න හොඳ නැහැ. මොකද හැමෝටම මේ පර්සනල් ස්පේස් එක තියෙන්න ඕනේ. එතකොට ඔතන ප්‍රශ්නේ එන්නේ හිතන්න යාළුවොත් එක්ක යනවා, ජිම් එකට යනවා, ඒ ඔක්කොම જાති කරනවා. හැබැයි ඔයාගේ පාර්ට්නර් ටයිම් එකක් දෙන්න නැත්නම් ඕකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඔයා මේ දේවල් මැනේජ් කරලා හරි පිළිවෙලට කරනවා නම් අනිවාර්යයෙන්ම මම හිතනවා පාර්ට්නර් ඔයාගේ පර්සනල් ස්පේස් එක වාට දෙයි කියලා. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම මෙතන 7ක් තියෙනවා කාරණා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මගේ පැත්තෙන් මම ඔයාලා වෙනුවෙන් දෙන්න බලාපොරොත්තු වෙච්ච ටිප්ස් 7. ඉතින් මේ දේවල් ගැන හිතන්න, මේ දේවල් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තොත් ඔයාගේ පෞල් ජීවිතය අතිශය සාර්ථකභාවයට පත් කරගන්න පුළුවන්. මෙතනින් එහාට තව කැලලක් තියෙනවා. මෙතන අද දවසේ අපේ එපිසෝඩ් එක මම මෙතනින් මේ කැලෙන් ඉවර කරාට මේකෙම තව දෙවෙනි කොටසක් තියෙනවා. ඒකෙදි මම කතා කරන්නේ විවාහ වෙන්න කලින් අඩුම තරමේ විවාහ වුණාට පස්සේ හරි ඔයාගේ පාර්ට්නර්ත් එක්ක කතා කළ යුතුම මාතෘකා 7ක් ගැන. ඉතින් මේ මාතෘකා 7 මම විශ්වාස කරනවා ඔයාට ගොඩාක් වැදගත් වෙයි සහ පෞද්ගලිකව මම දකින මගේ ක්ලයන්ට්ස් ලාගේ තියෙන ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව වෙලා තියෙන ඔන්න ඔය ටික කතා නොකරගත්ත එක. ඉතින් ඒ නිසා ඒ ටික ඊළඟ එපිසෝඩ් එකකින් ගේන්න බලාපොරොත්තු වෙමින් අද එපිසෝඩ් එක මම මෙතනින් ඉවර කරනවා. ඉවර කරන එකත් එක්කම මට පුංචි පණිවිඩයක් ඔයාලට දෙන්න ඕනේ. ඒ තමයි අපි විවාහ ජීවිතයකට ඇතුළත් වෙද්දී ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක තමන්ගේ පෞල් වලින් ඈත් වෙලා ලොකු විශ්වාසයෙන් අපි එනවා. හැබැයි පෞල් ජීවිතය ගත කරගෙන යද්දි මේ එන sannivedanයේ තියෙන දුර්වලතාව හෝ වෙනත් ගැටලුත් එක්ක අපිට තේරෙනවා නම් තව දුරටත් මේ සම්බන්ධතාවය එක්ක මට ගැලපෙන්නේ නැහැ නැත්නම් එයාට මාව ගැලපෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් අපි විවාහ වෙන්නේ මියුචුවලි දෙන්නගෙම කැමැත්තත් එක්ක වගේම යම්කිසි නොගැලපීම් එක්ක තේරෙනවා නම් මේක තවදුරටත් යන්න බෑ කියලා. එතෙන්දී දෙන්නම කතා වෙලා කොහොම හොඳ විදියට ඉවත් වීම කියන එකත් අපිට ඔප්ෂන් එකක් විදියට තියෙන්න ඕනේ. ඔයාට හම්බ වෙලා තියෙන්නේ ගොඩාක් වටිනා ආදරයක් නම් ඒක බොහෝම ආදරෙන් පරිස්සම් කරන්න. හැබැයි ඔයාට තේරෙනවා නම් ඔයා ඉන්නේ වැරදි තැනක කියලා හොඳට කල්පනා කරලා මේ වැරදි තැනින් අයින් වෙන්න. ඔයාගේ පාර්ට්නර්ට අයින් වෙන්න ඕන නම් එයාට ඉඩ දෙන්න. මොකද ජීවිතේ නවතින්නේ නැහැ. දැන් ඔයාට තේරෙනවා නම් හම්බෙච්ච කෙනත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාට ගැළපෙන කෙනා නෙමෙයි තමයි ඔය හම්බ වෙලා තියෙන්නේ. ඒ කෙනාව ඊළඟට හම්බෙන නියමිත වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන අද අපි මේ එපිසෝඩ් එක ඉවර කරමු. වෙනදා වගේම බොහෝම ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සතුටින්ම ඉන්න ලැබෙන ලස්සන ජීවිත ලැබෙන්න කියලා. ගිහින් එන්න.